හයි යාළුවනේ, වෙල්කම් ටු බැක් මයි YouTube channel. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම කොහොමද මගේ මිස්කැරේජ් එකෙන් පස්සේ මාස 3ක් වෙද්දී ආයෙමත් ඉක්මනින්ම ප්‍රෙග්නන්ට් වුණේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම මට ඉක්මනින් ප්‍රෙග්නන්ට් වෙන්න වඩාත් සාර්ථක ප්‍රතිඵල දුන්නේ මොනවද කියලා ඔයාලත් එක්කම ෂෙයා කරගන්නවා. ඉතින් ඔයාලට මුලින්ම කියන්න ඕනේ ඔයාලා ප්‍රෙග්නන්ට් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පෝලික් ඇසිඩ් එක බොන්න. මාස 6කට කලින් ඉඳලා හෝ නැතිනම් අඩුම තරමේ මාස 3කට කලින් ඉඳලා හරි පෝලික් ඇසිඩ් එක අරගෙන බොන්න. එහෙම බැරි වුණු කෙනෙක් ඉන්නවා නම් ප්‍රෙග්නන්ට් වුණා කියලා දැනගත්ත දවසේ ඉඳලා හරි පෝලික් ඇසිඩ් එක බොන්න ඕනේ. මගේ මිස්කැරේජ් එකෙන් පස්සේ මගේ වියෝජී මට නිර්දේශ කරා දවසට පෝලික් ඇසිඩ් 5 ගානේ බොන්න. ඉතින් ඊට පස්සේ ඉඳන් මම දවසට පෝලික් ඇසිඩ් 5 ගානේ බිව්වා. ඒ වගේම තමයි මගේ මිඩ්වයිෆ් මට කිව්වා මිස්කැරේජ් එකෙන් පස්සේ මාස 2ක් හරි 3ක් හරි මෙන්සස් වෙන්න දීලා ඊට පස්සේ ආයෙත් බබෙක්ට try කරන්න කියලා. ඉතින් මොකද ඉතින් මුලින්ම ගර්භාෂය බිත්ති ශක්තිමත් වෙන්න ඕනනේ බබෙක් හැදෙන්න. ඒ නිසා තමයි එහෙම මිඩ්වයිෆ් කිව්වේ. ඉතින් මම හිතාගත්තා මේ සැරේ නම් මම කොහොම හරි මාස 3ක් වෙනකොට ආයෙත් මම ප්‍රෙග්නන්ට් වෙලා සාර්ථක ප්‍රෙග්නසි එකකට යනවා කියලා. ඉතින් මගේ පළවෙනි බබා නැති වුණාට පස්සේ මම මානසිකව ගොඩක් වැටිලානේ හිටියේ. ඉතින් ආයෙත් ප්‍රෙග්නසි එකකට යන්න නම් අපි ඉස්සෙල්ලම මනස හදාගන්න ඕනනේ. ඉතින් මම ඒ වෙනුවෙන් කරේ මමයි හස්බන්ඩුයි අපි දෙන්න ආස කරන තැන් වලට කියපු එක. ඒ කියන්නේ අපි දෙන්න ටිකක් හිත නිදහස් වෙන්න කියලා නුවර ට්‍රිප් එකක් ගියා අපි දෙන්න විතරක් දවස් 2කට. ඒ වගේම තමයි කොහොම හරි දවසට ලීටර් 2.5ක් විතර මම හිතලම වතුර බිව්වා. මොකද මට ඉස්සර වතුර පෙවෙන්නෙම නැති තරම්. ඉතින් ඒ වගේම තමයි මගේ ඇඟ ටිකක් උෂ්ණයි. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් වතුර බොන්න ඕනි. ඉතින් කොහොම ඉන්න ගමන් දවසක් Facebook එකේ දැක්කා ඇඟ උෂ්ණයට බෙහෙත් කරන ආයුර්වේද ડોක්ටර් කෙනෙක්. ඉතින් මම නිකමට ඒ ડોක්ටර්ගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බැලුවා. එතකොට මම දැක්කා ගොඩාක් අම්මලා පෝස්ට් දාලා තිබුණා ඒ ડોක්ටර්ගෙන් බෙහෙත් අරගෙන මාස 2-3න් ප්‍රෙග්නන්ට් වුණා කියලා. ඒ වගේම ડોක්ටර්ස්ලා පවා බබාලා හදන්න බෑ කියපු අය පවා ඒ ડોක්ටර්ගෙන් බෙහෙත් අරගෙන හරි ගියපු අය හිටියා. ඉතින් ඒ ડોක්ටර්ගේ නම තමයි ડોක්ටර් ධනුෂ්කාගේරු. එයා ලේඩි ડોක්ටර් කෙනෙක්. ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරියක්. ඉතින් මමත් හස්බන්ඩ් එක්ක මේ ගැන කතා කරලා ඒ channel හරහා ඒ ડોක්ටර්ට අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඒ ડોක්ටර් ගාවට ගියා. ඉතින් ඒ ડોක්ටර් මෙන්සස් රෙගියුලර් නැති අයට, ගර්භාෂය වතුර බිබිලි තියෙන අයට, එතකොට ඩිම්බ මෝරන්නේ නැති ප්‍රශ්න තියෙන අයට ඒ ડોක්ටර් ට්‍රීට්මන්ට් කරනවා. ඉතින් එයා කරන්නේ මුලින්ම අපේ ගර්භාෂය ස්කෑන් එකක් අරගෙන ડોක්ටර්ට ගෙනල්ලා පෙන්නන්න කියනවා. ඉතින් ඒ ගර්භාෂය ප්‍රශ්න නැත්නම් ડોක්ටර් අපිට ඇඟේ උෂ්ණ නැති වෙන්න බෙහෙත් දෙනවා. ඉතින් මම ඒ ડોක්ටර්ගෙන් හරියටම මාසෙයි බෙහෙත් ගත්තේ. මම ડોක්ටර් ගාවට ගියේ සැප්තැම්බර් මාසේ. ඔක්තෝබර් මාසේ වෙනකොට මම ප්‍රෙග්නන්ට් වුණා. ඉතින් ඒ ගැන තව වැඩි විස්තර ඕනි අය ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරන්නම්. මම මෙතනින් දාන්නම් ඒ ડોක්ටර්ගේ නමයි. ඒ ડોක්ටර් ඉන්න රෝහලයි. ඇත්තටම ඒ ડોක්ටර් බය නැතුව ඕනිම තැනම රෙකමන්ඩ් කරන්න පුළුවන් ડોක්ටර් කෙනෙක්. ඒ වගේම තමයි ඒ ડોක්ටර් මට කිව්වා මෙන්සස් හැදිලා 7 වෙනි දවසේ ඉඳලා 21 වෙනි දවස වෙනකන් සරු දවස් තියෙන්නේ. ඒ 7 වෙනි දවසේ ඉඳන් 21 වෙනි දවස වෙනකන් දවසක් ඇර දවසක් එකතු වෙන්න කියලා ඒ ડોක්ටර් මට කිව්වා. මම හිතන්නේ ඒකත් මට ඉක්මනින් ප්‍රෙග්නන්ට් වෙන්න බලපාපු වැදගත් ටිප්ස් එකක්. ඒ වගේම තමයි ඇඟ උෂ්ණයට මේ බෙහෙත් නෙල්ලි ගොඩක් ගුණදායක පළතුරක් තමයි මේ බෙහෙත් නෙල්ලි කියන්නේ. මමත් පුළුවන් හැම වෙලාවෙම වගේ බෙහෙත් නෙල්ලි කෑවා. ටිකක් ඉතින් කන්න අපහසුයි. ඒ වුණාට ඉතින් හිතලම
බෙහෙත් නෙල්ලි මම ජූස් හදන් බිව්වා. ලුණු කැටයක් එක්ක නිකන් කෑවා. ඉතින් ඒ විදිහට මම කරා. ඒ වගේම තමයි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක ජ්‍යොතිෂ වේදියෙක් කියනවා මම දැක්කා. බබාලා නැති අයට බබාලා පරක්කු අයට මේ පත්තිනි මෑණියන්ට කොට්ටෙකුයි පැදුරෙකුයි පූජා කරලා බාරයක් වෙන්න කියලා. ඉතින් මමත් කතරගම ගියපු වෙලාවේ පත්තිනි දේවාලෙට ගිහිල්ලා පත්තිනි මෑණියන්ට කොට්ටෙකුයි පැදුරෙකුයි පූජා කරලා බාරයක් වුණා. ඉතින් ඒ වගේම මගේ බාරය මට හරි ගියා. මම හිතන්නේ ඒකත් ඇත්තටම ප්‍රතිඵල තියෙන දෙයක්. ඒ වගේම මම දළදා මාලිගාවට ගියපු වෙලාවේ දළදා මාලිගාවේ තියෙන වැල් බෝධියටත් මම බාර වුණා. එතනත් ඇත්තටම අනුහස් තියෙන තැනක්. ඒ වගේම තමයි මේ මාරවිල තියෙන කුරුස පල්ලිය මම හස්බන්ඩුයි දවසක් එතනට ගිහින් ජීසස් ඉස්සරහට දන ගාගෙන ගිහිල්ලා අපි දෙන්න බාර වුණා. අපේ නැති වුණු බබා ආයෙත් නිරෝගී බබෙක් වෙලා අපි ළඟට ආයෙත් ඉක්මනට එන්න කියලා. හරියටම ඉතින් කුරුසපල්ලි ගිහින් සතියක් යන්නත් කලින් මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තා. ඊට පස්සේ ඉතින් දැන් මම අපේ ජහන බබා හම්බුණාට පස්සේ අපි දෙන්න එතනට ගිහින් ආයෙත් හස්බන්ඩ් දනගාගෙන ගිහිල්ලා බබාවත් අතේ අරගෙන දනගාගෙන ගිහිල්ලා ඒ බාරේ ඔප්පු කරා. ඒ වගේම තමයි දරුසුරතල් බලන්නත් අමතක කරන්න එපා. ඒ කියන්නේ ඉතින් චුටි බබාලත් එක්ක නිතරම කාලය ගත කරන්න, යාළ විහුරතල් කරන්න. ඉතින් ඒ වගේ දේවල් කරද්දිත් අපිට ඉක්මනින් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. මොකද චුටි බබාලත් එක්ක නිතරම ඉද්දී අපේ යටිසිතට මෙසේජ් එක යනවා අපිත් බබෙක්ට ආස කරනවා කියලා. ඉතින් කොහොම හරි මාස 3ක් වෙද්දි මම ආයෙත් ප්‍රෙග්නන්ට් වෙනවා මගේ ජහන බබාට. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මම මේ වගේ ටිප්ස් තමයි ඉක්මනින් ප්‍රෙග්නන්ට් වෙන්න අනුගමනය කරේ. ඉතින් මේ වීඩියෝ එක බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නවනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම දරු සුරතල් බලන්න ආසාවෙන් ඉන්න ඔයාලා හැමෝගෙම දරු සිහිනය ඉක්මනින්ම සැබෑවක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.